අයිබෝන් ජීවිතේ හීන කියන දේවල් ඔබ දන්නවනේ. හැබැයි මේ හීන අතරේ සමහර හීන තියෙනවා එක රැයින් ඔබට හැබෑ කරගන්න හම්බෙන්නේ නැහැ. සමහර හීන නම් දවසින් දෙකෙන් තුනෙන් මාසෙන් එහෙම හැබෑ වුණාට අර මං කියපු සමහර හීන සමහර ලාවට අවුරුදු ගාණක් ගත වෙන්න පුළුවන්. විශ්වවිද්‍යාල හීනය කියන්නේත් අන්න ඒ වගේ දෙයක්. ලේසි නෑ. ඔබ අවුරුදු 13ක් මේ වෙනුවෙන් කැප වෙනවා. මහන්සි වෙනවා. ඒ වෙනුවෙන් මොනතරම් දේවල් ඔබ කරනවද? ඔබේ ජීවිතයේ අවුරුදු 13ක් ඔබ කැප කරලා ඊට පස්සේ උසස් පෙළ විභාගයට මුහුණ දීලා මේ විභාගයෙන් හොඳින් සමත් වෙලා ඊට පස්සේ විශ්වවිද්‍යාලයක් බලාපොරොත්තුෙන් ඔබ හොඳ ප්‍රතිඵලයක් අතැතිව බලාගෙන ඉන්නවා කොහොමද ඊළඟ පියවරට ඔබ අඩිය තියන්නේ කියලා. හැබැයි මේ අවුරුදු 13ක කාලය ඔබ සෑහෙන්න මහන්සි වෙලා ඔබට ලැබුණු වටිනා ප්‍රතිඵලත් අතේ තියාගෙන ඔබ ඊළඟ කඩේම පහු කරන්න යනකොට ඔබට ලොකු බාධාවක් නැති වෙන්න පුළුවන්. මම මේ කියන බාධාවන් ගොඩක් කලාවට ඔබ අතින්ම සිද්ධ වෙන අපහසුතාව වෙන්න පුළුවන්. සමහර වෙලාවට ඔබට තාක්ෂණික දුර්වලතාවයන් නිසා ඇතිවන අපහසුතාවයක් වෙන්න පුළුවන්. අනිත් පැත්තෙන් ගත්තහම ඔබට තාක්ෂණිකව තියෙන සාක්ෂරතාවයේ යම් යම් අඩුපාඩුකම් ඒ පිළිබඳව තියෙන දැනුම පිළිබඳව තියෙන අඩුපාඩුකම් මේ නිසා ඇතිවන අපහසුතාව වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් සමහර විට ඔබ හරි sannivedana කුසලතාවයක්. එහෙම නැත්නම් මම මේ කියන්නේ හරියට යමක් තේරුම් ගැනීම සම්බන්ධයෙන් තියෙන දුර්වලකමක් නිසා වෙන්නත් පුළුවන්. මේ වගේ ගොඩාක් දේවල් ඔබට සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් මේ හැම දෙයක්ම මගහැරගෙන හරියටම ඔබ කොහොමද නිවැරදිව විශ්වවිද්‍යාලයක් වෙනුවෙන් ඔබ ආයතම් කරන්නේ? ඔන්න ඒ වෙනුවෙන් තමයි අපි මේ මොහොතේ ඔබට මේ වටිනාම කාරණා ටික අද කියලා දෙන්න සූදානම් වෙන්නේ. මම ඔබට කිව්වා වගේ ඔබේ දීර්ඝකාලීන මහන්සියක ප්‍රතිඵලය එකම එක අත්වරද්දක් නිසා සමහර විට ඔබට නැති වෙන්න පුළුවන් වගේම තමයි ඔබ හිතනවා නම් ඔබේ ජීවිතේ සමහර ප්‍රතික්ෂේප වීම එක්ක ඔබට දෙවෙනි අවස්ථාවක් තියෙනවා කියලා. මේ අවස්ථාව නම් ඔබට දෙවෙනි අවස්ථාවක් නැති වෙන ප්‍රතික්ෂේප වීමක් වෙන්න පුළුවන්. ඒ නිසා අපි මෙතන ඉඳලා ඔබට විශ්වවිද්‍යාලයකට ඇතුළත් වීම සඳහා ඔබ පිළිපැදීමට අවශ්‍යම කරන අත්‍යවශ්‍යම කරුණු පිළිබඳව අපි ලබා දෙන උපදෙස් හරියටම හොඳටම අහගෙන ඉන්න කියලා අපි ඔබට මතක් කරනවා. පළවෙනිම කාරණය තමයි ඔබ විශ්වවිද්‍යාලයකට පිවිසීමට බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින් ඔබට ලබා දීලා තියෙන එකම ක්‍රමය තමයි ඔන්ලයින් ක්‍රමය. ඒ කියන්නේ ඔබට ආයතම් කිරීමට අවස්ථාව ලැබෙන එකම මාර්ගය අන්තර්ජාලය පමණයි. අන්තර්ජාලය ඔස්සේ තමයි ඔබ ආයතම් කිරීම සිදු කරන්න ඕන. එතනදී www.ugc.ac.lk කියන ඔබ වෙබ් අඩවියට පිවිසිය යුතුයි. මේ වෙබ් අඩවියට පිවිසුනාට පස්සේ තමයි ඔබට ආයතම් කිරීමට අවශ්‍ය කරන සියලුම ක්‍රියාපටිපාටින් ඔබට දකින්න ලැබෙන්නේ. ඊළඟට ඔබ මතක තියාගන්න ඕන දේ තමයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ ඔබ විශ්වවිද්‍යාලයක් තෝරා ගැනීම සඳහා ආයතම් කිරීමට බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් ඉස්සලාම ඔබ වෙබ් අඩවියටත් පිවිසෙන්න කලින් දැනගන්න ඕන දේ තමයි කවදද කොහොමද කොහෙටද ඔබ ආයතම් කරන්න ඕනි කියන විස්තර ටික දැනගන්න පුවත්පත් මගින් ඒ පිළිබඳව දැනුම් දෙනතුරු ඔබට ටිකක් ඉවසීමෙන් ඉන්න සිද්ධ වෙනවා. ඊට පස්සේ ඔබට දැනගන්න පුළුවන් කවද්ද මේ ආයතම් කිරීමට ලැබෙන දවස, ඒ වගේම ආයතම්පත් කැඳවා අවසන් වන දිනේ කවද්ද, මේ සියලුම දේවල් බොහොම පැහැදිලිව පුවත්පත්වල සටහන් වෙලා තිබේවි. ඊට පස්සේ අපි මතක් කරන්න ඕනම දේ තමයි ඔබ මේ සියලු දේවල් දැනගත්තට පස්සේ ඔබ යනවනේ ආයතම් කරන්න. ආයතම් කරන්න උත්සාහ කරන වෙලාවේ ඔබට පුළුවන් ඔබේ පෞද්ගලික ලැප්ටොප් පරිගණකයක් හෝ එහෙම නැත්නම් ඔබට තියෙන යම් තාක්ෂණික ක්‍රමවේදයක් ඔස්සේ ආයතම් කිරීම සඳහා සූදානම් වෙන්න. හැබැයි එහෙම තාක්ෂණික පහසුකමක් ඔබට නැත්නම් ඒ වෙනුවෙනුත් නොමිලේම විශේෂ මධ්‍යස්ථාන කිහිපයක් යටතේ මේ වෙනුවෙන් පහසුකම් සල්සලා දීලා තියෙනවා. ඔබට තිරේ දිස්වේ බොහොම පැහැදිලිව මේ ආයතන මොනවද කියලා එකක් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ තියෙනවා විශේෂ තාක්ෂණික හා දුරස්ථ මධ්‍යස්ථාන. ඒ වගේම විවෘත විශ්වවිද්‍යාල යටතේ තියෙනවා විශේෂ තාක්ෂණික මධ්‍යස්ථාන පිහිටවල. ඒ ස්ථානවලට ඔබට යන්න පුළුවන්. මේ තැන්වලට ගියාට පස්සේ නොමිලේ ඒ ස්ථානයේ ඉන්න තවත් මහත්මයෙක් හෝ එහෙම නැත්නම් නිලධාරිනියකින් ඔබට අවශ්‍ය උපදෙස් ලබාගෙන නිවැරදිව මේ ආයතම්පත් පිරවීම සඳහා සහාය ලබා ගැනීමේ අවස්ථාව ඔබට තිබෙනවා.
පුවත්පත් වලින් තොරතුරු දැනගත්තට පස්සෙත් ඔබට www.ugc.ac.lk කියන වෙබ් අඩවියට පිවිසලා ආයුධම් පත්‍රය පුරවන්න තවමත් අවස්ථාව නැහැ. ඊට කලින් ඔබ සූදානම් වෙන්න ඕන තවත් පියවර කීපයක් තියෙනවා. පළවෙනි එක තමයි ඔබ පරිශීලකයෙකු විදිහට අනිවාර්යෙන් ලියාපදිංචි වෙන්න ඕනේ. එහෙම නැත්නම් යූසර් කෙනෙක් විදිහට ඔබ රෙජිස්ටර් වෙන්න ඕනේ. ඒ වෙනුවෙන් ඔබ ඔබටම අනන්‍ය වුණු විශේෂ ඊමේල් එකක් හදාගන්න ඕනේ. එහෙම නැත්නම් විද්‍යුත් ගිණුමක් ඔබ සකස් කරගන්න ඕනේ. එහෙම වුණොත් විතරයි ඔබට අවස්ථාව තියෙන්නේ මේ වෙනුවෙන් අවශ්‍ය කරන ඉතිරි සංනිවේදන කටයුතු කරගන්න. එහෙම නැත්නම් මම මේ කියන්නේ ඔබේ සහෝදරයෙක් සහෝදරියකගේ හරි එහෙම නැත්නම් ඔබේ දෙමව්පියන්ගේ හරි වෙනත් ඔබේ මිත්‍රයෙකුගේ හරි ඊමේල් ලිපිනයකින් නම් මේ වැඩේ කරන්න බෑ. ඊළඟට ඔබට අවස්ථාව තියෙනවා විශේෂයෙන්ම අපි මතක් කරන්න ඕනේ දේ තමයි ඔබ යූසර් කෙනෙක් විදිහට ලියාපදිංචි වීමේදී එහෙම නැත්නම් පරිශීලකයෙකු විදිහට ලියාපදිංචි වීමේදී ඔබට ලැබෙන යූසර් නේම් පාස්වර්ඩ් මුරපද මේ කිසිම දෙයක් කිසිම කෙනෙක් අතට පත් කරන්න එපා. ඒ වගේම මේ දේවල් බොහොම පැහැදිලිව සුරක්ෂිත තැනක ලියලා හරි තියාගන්න. මොකද ඔබ විශ්වවිද්‍යාලයෙන් පිටත් වන තුරුම මේ කටයුතු සඳහා ඔබට මේ යූසර් නේම් පාස්වර්ඩ් වල අවශ්‍යතාවය පවතිනවා. ඒක මතක තියාගන්න. ඊළඟට ඔබට අත්‍යවශ්‍යම වෙන දේ තමයි ඔබේ ජාතික හැඳුනුම්පතේ ස්කෑන් පිටපතක්. එහෙම නැත්නම් හොඳින් පෙනෙන විදිහට ඡායාරූප කරගත්ත පිටපතක් වෙන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න ඔබේ ජාතික හැඳුනුම්පතේ දෙපැත්තම හොඳින් ස්කෑන් කරගන්න. ඊට පස්සේ තනි ෆයිල් එකක් විදිහට සකස් කරලා තියාගන්න. දැන් ඔබට ආයුධම් පත්‍රය පිරවීම සඳහා අවස්ථාව ලැබෙනවා. හැබැයි මෙතනදී ඔබ අනුගමනය කරන භාෂාව තෝරා ගැනීමේ අයිතියත් ඔබට තියෙනවා. සිංහලද, දමිළද, ඉංග්‍රීසිද. තොරතුරු ඇතුළත් කිරීමේදී ඔබට ඒ අදාළ උපදෙස් ඒ ස්ථානවලම තියෙද්දි ඔබට කැමති භාෂාවෙන් ඒ හැම දෙයක්ම කියවන්න පුළුවන්, තේරුම් ගන්න පුළුවන්. හැබැයි මේ තොරතුරු ඇතුළත් කිරීමේදී ඔබ ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් ඒ තොරතුරු ඇතුළත් කිරීම අනිවාර්ය වෙනවා. විශ්වවිද්‍යාල ප්‍රවේශයට අන්තර්ජාලය හරහා අයදුම් කිරීම අනිවාර්ය අවශ්‍යතාවක් බව දැනටමත් ඔබ දන්නවා ඇති. අන්තර්ජාලය භාවිතයෙන් අයදුම් කිරීමට www.ugc.ac.lk නිල වෙබ් අඩවියට පිවිසෙන්න. තිරේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිල වෙබ් පිටුව ඔබට දිස්වෙයි. අන්තර්ජාලය හරහා අයදුම් කිරීමට එම වෙබ් දිගුව භාවිත කරන්න. දැන් ඔබට මෙම තිරේ දිස්වෙන ලැංග්වේජ් කොටස යටතේ ඇති අවශ්‍ය භාෂාව තෝරා ගැනීමට ඔබට අවස්ථාව හිමි වෙනවා. දැන් සිංහල භාෂාව තෝරන්න. මෙහිදී ඔබට ලියාපදිංචිය සහ පිවිසීම යනුවෙන් මෙනු දෙකක් දිස්වේවි. පළමු පියවර වෙන්නේ පරිශීලකයෙකු ලෙස ලියාපදිංචි වීමයි. ඒ සඳහා ලියාපදිංචි මෙනුවේ මෙතනින් ලියාපදිංචි වන්න යන බොත්තම භාවිත කරන්න. දැන් ඔබට පරිශීලකයෙකු ලෙස UGC ගිණුමේ ලියාපදිංචි වීම යන තිරය දැකගත හැකි. මෙහිදී ලියාපදිංචි වීම සඳහා ඔබගේ වලංගු ජාතික හැඳුනුම්පත ඔබ සතුව තිබීම අනිවාර්ය වෙනවා. ඉන් පසු ඔබේ ජාතික හැඳුනුම්පත් අංකය දෙවරක් ඇතුළත් කළ යුතු වෙනවා. මෙහිදී ඔබ විසින් මතක තබා ගත යුතු කරුණ වෙන්නේ ඔබට කොපි පේස්ට් ක්‍රමය භාවිත කළ නොහැකි නිසා එය දෙවරක් ඇතුළත් කරන්න වෙනවා. ඒ වගේම ජාතික හැඳුනුම්පත නිකුත් කළ දිනයත් ඇතුළත් කරන්න. අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා භාවිත කළ විභාගාංකයත් ඔබ ඇතුළත් කළ යුතුයි. එහිදී භාවිත කළ ජාතික හැඳුනුම්පත් අංකය සහ එය නිකුත් කළ දිනයත් ඉන් පසු තෝරගන්න.
මීළඟ බොත්තම භාවිත කළ පසුව ලියාපදිංචිය පිළිබඳ තොරතුරු ඇතුළත් කිරීමේ තිරය ඔබට දකින්න පුළුවන්. මෙහිදී ඔබ මේ දකින ආකාරයට ඔබගේ තත්ත්වය ඇතුළත් කළ යුතු වෙනවා. ඉන් පස්සේ තිරේ දිස්වන ආකාරයට ඔබේ මුලකුරු සමග නම සහ සම්පූර්ණ නම ස්වංක්‍රීයව පිරවී තිබෙනු දකින්න පුළුවන්. මෙහිදී තිරේ සඳහන් අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ භාවිත කරන ලද නමෙහි සහ ඔබ භාවිත කරන නමෙහි සම්පූර්ණ වෙනසක් ඇත්නම් දැන්මය ඇතුළත් කරන්න. මෙහිදී නමෙහි වෙනසක් ඇත්නම් ඒ බව සනාථ කිරීම සඳහා එම වෙනස්වීම පිළිබඳව දියුරුම් ප්‍රකාශයක් අයතුම් පත සමග ඉදිරිපත් කළ යුතුයි. එම දියුරුම් ප්‍රකාශයෙහි රුපියල් 50ක වටිනාකමින් යුත් මුද්දරයක් මත ඔබගේ අත්සන තැබීමද අනිවාර්ය කාරණයක් වෙනවා. තවද ඔබගේ උපන්දිනය උපන් ස්ථානය විවාහක අවිවාහක තත්ත්වය ස්ත්‍රී පුරුෂ භව යන දත්තයන් ඇතුළත් කළ යුතු වෙනවා. මෙහිදී පරිලෝකනය කරන ලද පිටපතක් නැතහොත් ස්කෑන් කරන ලද පිටපතක් අප්ලෝඩ් කළ යුතු වෙනවා. ඒ විදිහට ස්කෑන් කළ පිටපතක් තනි පිටුවකට සකසා ගත යුතුයි. එහෙම නැත්නම් ජංගම දුරකථනයක් භාවිතයෙන් හැඳුනුම් පතෙහි දෙපසම ඡායාරූපයක් ගෙන තනි පිටුවක් ලෙස සකසා මෙහි අප්ලෝඩ් කර ගත හැකියි. මෙහිදී මෙම ලිපිගනුව ඔබගේ පරිගණකයේ හෝ ජංගම දුරකථනයේ සේව් කර ගැනීමේදී කෙටි නමකින් සේව් කර ගැනීමට වග බලා ගත යුතුයි. එය මෙගාබයිට් එකක් හෝ ඊට අඩුවිය යුතු අතර මෙම ලිපිගොනුව PDF, doc, docx, JPG, JPEG, JFIF හෝ PNG යන ආකෘතිවලින් ඇමිනිය හැකියි. මෙහිදී ඊමේල් ලිපිනය දෙවරක් ඇතුළත් කිරීමට ඔබ වග බලා ගත යුතුයි. ඒ වගේම ඒ වලංගු ඊමේල් ලිපිනයක් විය යුතු අතර මේ සඳහා වෙනත් අයෙකුගේ ඊමේල් ලිපිනයක් ඔබ භාවිත නොකළ යුතුයි. ඔබ මීට පෙර වර්ෂයකදී අන්තර්ජාලය හරහා විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම් කර ඇත්නම් එහිදී භාවිත කළ ඊමේල් ලිපිනය මෙහිදී භාවිත නොකළ යුතුයි. ඒ සඳහා නව ඊමේල් ලිපිනයක් ඔබ භාවිත කළ යුතු වෙනවා. දැන් ඔබේ ජංගම දුරකථන අංකය දෙවරක් ඇතුළත් කරන්න. ඔබ විසින් ඇතුළත් කරන ජංගම දුරකථන අංකය ඔබගේ මවගේ, පියාගේ හෝ ඔබේ සමීපතමයෙකුගේ වෙන්නට ඕනේ. මෙම දුරකථන අංකය විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා මෙම වර්ෂයේදී වෙනත් අයෙකු විසින් භාවිත නොකළ දුරකථන අංකයක්ද විය යුතුයි. ඉන් පසු UGC ගිණුම සඳහා මුරපදයක් එසේත් නැත්නම් පාස්වර්ඩ් එකක් සාදා දෙවරක් ඇතුළත් කරන්න. මෙහිදී කැපිටල් අක්ෂර, සිම්පල් අක්ෂර, සංඛ්‍යා, විරාම ලක්ෂණ තිරේ දිස්වෙන ආකාරයට ඇතුළත් කරන්න. ඉන් පසු මෙහි සඳහන් නිගමනයන් සහ කොන්දේසි හොඳින් කියවා බලා එකඟ වන්නේ නම් ඒ බව සඳහන් කර ලියාපදිංචිය යන බොත්තම භාවිත කරන්න. දැන් මේ ලියාපදිංචිය කියන බොත්තම ඔබන්න කලින් ඔබ සැලකිලිමත් වෙන්න ඕන විශේෂ කාරණයක් තියෙනවා. සමහර විට යූසර් කෙනෙක් විදිහට මේ රෙජිස්ටර් කිරීමේ ක්‍රියාපටිපාටිය, එතනින් එහාට අයදුම් පත්‍රයේ පිරවීම, මේ දේවල් තවත් කෙනෙක්ගේ සහාය ඇතිව වෙන්න පුළුවන් ඔබ කරන්නේ. හැබැයි මේ මෙතැන් සිට ඔබ ඇතුළත් කරන සියලු තොරතුරු නිවැරදිද? ඒ හැම දෙයක්ම සත්‍යද? මේ හැම දෙයක්ම තහවුරු කිරීමේ වගකීම තියෙන්නේ ඔබ සතුව. මේවා ඔබ විසින්ම ඇතුළත් කරන බව සත්‍යතාවය හරියටම තහවුරු කරන්න නම් මේ නියමයන් සහ කොන්දේසි වලට ඇතුළත්ව ඒට යටත්ව ඔබ මේ කටයුතු සම්පූර්ණ කළ යුතු වෙනවා. අපි බලමු තිරය දිස්වන මේ නියමයන් සහ කොන්දේසි මොනවද කියලා.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ මෙම අන්තර්ජාල සේවාව භාවිත කරන්නන් සඳහා වන නියමයන් සහ කොන්දේසි. මම 2021 වර්ෂයේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ ප්‍රතිඵල මත පදනම්ව විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම් කිරීමට හැර වෙනත් කිසිදු අරමුණක් සඳහා මෙම අන්තර්ජාල සේවාව භාවිත නොකිරීමට එකඟ වෙමි. මම 2021 වර්ෂයේ පැවති අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටි අයදුම්කරුවෙක් වෙමි. මා විසින් සපයන ලද විභාගාංකය, ජාතික හැඳුනුම්පත් අංකය, විද්‍යුත් තැපැල් ලිපිනය මාගේම වන බවත් වෙනත් අයෙකුගේ නොවන බවත් සහතික කරමි. මෙම අන්තර්ජාල සේවාව සඳහා ලියාපදිංචි වීමේදී සහ විශ්වවිද්‍යාල ප්‍රවේශයට අයදුම් කිරීමේ ක්‍රියාවලියේ එක් එක් පියවරයන්හිදී මා විසින් සපයන ලද සපයනු ලබන තොරතුරු සත්‍ය සහ නිවැරදි බවට සහතික වෙමි. මා විසින් ඕනෑම අවස්ථාවකදී අසත්‍ය, නොමග යවන සුළු, වැරදි හෝ වංචනික තොරතුරු, විස්තර හෝ ප්‍රකාශ ලබා දීම හෝ මෙම වෙබ් පිටුවේ අන්තර්ගතය වෙනස් කිරීමට, අන් අයගේ ගිණුම් වෙත වංචනිකව පිවිසීමට, මා විසින් හෝ වෙනත් අයෙකු විසින් ඇතුළත් කළ දත්යන් වෙනස් කිරීමට උත්සාහ කිරීම ඕනෑම අවස්ථාවකදී මාගේ විශ්වවිද්‍යාල ප්‍රවේශය අවලංගු කරනු ලැබීමට හේතු වන බවද, ඒ සම්බන්ධයෙන් මට එරෙහිව නීතිමය පියවර ගනු ලබන බවද මා විසින් හොඳින් දන්නා අතර ඊට එකඟ වෙමි. අන්තර්ජාල සේවාව සඳහා අයදුම්පත යොමු කළ පසු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අවසරයකින් තොරව මා විසින් සපයන ලද තොරතුරු වෙනස් කිරීමට නොහැකි බව මම දනිමි. මෙම අන්තර්ජාල සේවාව භාවිත කිරීම මගින් මා විසින් සපයන ලද විද්‍යුත් තැපැල් ලිපිනය ජංගම දුරකථන අංකය හරහාද, තැපැල් මාර්ගයෙන්ද, වෙනත් විද්‍යුත් සහ විද්‍යුත් නොවන මාධ්‍යයන් හරහාද මා සමග සම්බන්ධ වීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට මම අවසර ලබා දෙමි. මෙම අන්තර්ජාල සේවාව හරහා විශ්වවිද්‍යාල ප්‍රවේශයට අයදුම්පත යොමු කිරීම මාගේ තොරතුරුවල නිවැරදිතාව තහවුරු කිරීම සඳහා පමණක් වන අතර මා විසින් නිසි පරිදි අත්සන් කරන ලද මුද්‍රිත අයදුම්පත අවශ්‍ය ලියකියවිලි සමග පුවත්පත් නිවේදන මගින් දැනුම් දෙනු ලබන අයදුම්පත් භාර ගැනීමේ අවසන් දිනයට හෝ ඊට පෙර විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත යොමු කරනතුරු මාගේ විද්‍යුත් අයදුම්පත විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සලකා නොබැලෙන බව මම හොඳින් දනිමි. ලියාපදිංචිය ලෙස සඳහන් බොත්තම භාවිත කළ විට ලියාපදිංචිය සාර්ථක බව දැක්වෙන පණිවිඩය පහත පරිදි දිස්වනු ඇත. එවිට තිරේ දිස්වන ආකාරයට ලියාපදිංචිය සාර්ථකයි. ඔබගේ විද්‍යුත් තැපැල් ගොනුව සහ ජංගම දුරකථන කෙටි පණිවිඩ ලැබීම් ගොනුව ඔබට බලන්න පුළුවන්. ඉන් පසු ඔබගේ විද්‍යුත් තැපැල් ගිණුමට යොමු කර ඇති සක්‍රිය කිරීමේ දිගුව, එසේත් නැත්නම් වෙරිෆිකේෂන් ලින්ක් සහ ඔබ සපයන ලද ජංගම දුරකථනයට යොමු කර ඇති සක්‍රිය කිරීමේ කේතය, ඇක්ටිවේෂන් කෝඩ් භාවිත කර ඔබගේ UGC ගිණුම සක්‍රිය කරගන්න පුළුවන්. මේ විදිහට ඔබේ ඊමේල් ලිපිනයට හෝ දුරකථන අංකයට එසේ වෙරිෆිකේෂන් ලින්ක් එක සහ ඇක්ටිවේෂන් කෝඩ් එක නොලැබුණු අවස්ථාවක මෙම තිරේ දිස්වෙන නැවත ලබා ගැනීම යන අවස්ථාව භාවිත කර වෙරිෆිකේෂන් ලින්ක් එක සහ ඇක්ටිවේෂන් කෝඩ් එක ඔබගේ ඊමේල් ලිපිනයට හෝ දුරකථන අංකයට නැවත ලබා ගන්න පුළුවන්. දැන් ඔබට තිරේ දිස්වෙන්නේ ඔබගේ ඊමේල් ලිපිනයට යොමු කර ඇති වෙරිෆිකේෂන් ලින්ක් එක ඇතුළත් තහවුරු කිරීමේ පණිවිඩයයි. මෙහි please click here to verify your account භාවිත කර ඔබගේ UGC ගිණුම සක්‍රිය කරන්න යන්න තිරේ දිස්වේවි. මෙහිදී පරිශීලක අංකය ලෙස ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනයද කෙටි පණිවිඩ කේතය ලෙස ඔබේ ජංගම දුරකථනයට ලැබූ ඇක්ටිවේෂන් කෝඩ් එක ඇතුළත් කරන්න. ඉන් පසු සක්‍රිය කරන්න යන බොත්තම භාවිත කරන්න. දැන් අයදුම්පත පිරවීම සඳහා පිවිසෙන්න යන බොත්තම භාවිත කරන්න. පසුව පරිශීලක අංකය ලෙස ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනයද මුරපදය ලෙස, එසේත් නැත්නම්
පාස්වර්ඩ් එක ලෙස ඔබ UGC ගිණුම සඳහා සකසාගත් මුරපදයද ඇතුළත් කර පිවිසීම බොත්තම භාවිතයෙන් අයදුම්පතට යොමු වෙන්න පුළුවන්. යම් හේකින් ඔබට මුරපදය අමතක වුවහොත් මෙහි සඳහන් මුරපදය අමතකවීම යන්න භාවිතයෙන් නව මුරපදයක් ඔබට සකසා ගැනීමේ හැකියාව පවතිනවා. දැන් ඔබ පරිශීලකයෙකු විදිහට UGC ගිණුමේ ලියාපදිංචි වෙලා අවසන්. ඔබේ යූසර්නේම් පාස්වර්ඩ් අපි කිව්වා මුලදිම හරියට මතක තියාගන්න, එහෙම නැත්නම් වෙනම තැනක ලියලා හරි පරිස්සමට තියාගන්න කියලා. හැබැයි එහෙම වුණත් මොකක් හරි හේතුවක් නිසා ඔබට අමතක වීමක් එහෙම සිද්ධ වුණොත් ඔන්න රීසෙට් කර ගැනීමට මේ මොහොතේ අවස්ථාව තියෙනවා. මේ රීසෙට් කර ගැනීමෙන් අනතුරුව ඔබට පුළුවන් ඔබේ අයදුම් පත්‍රය පිරවීම සඳහා අවස්ථාව උදා කර ගන්න. මේ කාර්යය කොහොමද කරන්න කියලයි දැන් අපි කියලා දෙන්නේ. තිරේ දිස්වන ආකාරයට අයදුම්පත් පිරවීම පියවර 4කින් යුක්තයි. මෙහිදී අනිවාර්යෙන් පිරවිය යුතු කොටස් පිරවීමකින් තොරව මීළඟ පියවරට යන්නට නොහැකි. මෙම පියවර 4 එකවර සම්පූර්ණ කරන්න කලින් ඔබට ඕනෑම අධීරකදී ගිණුමෙන් ලොග් අවුට් වෙන්න පුළුවන්. ඒ වගේම පසුව ලොගින් වී එතැන් සිට ඔබට අයදුම්පත පිරවීමේ හැකියාව ලැබෙනවා. මෙහි පළමු පියවර වෙන්නේ අයදුම්කරුගේ පෞද්ගලික තොරතුරු ඇතුළත් කිරීමට අදාළ තිරයයි. මෙහිදී පළමුව ඔබගේ ස්ථිර පදිංචි ලිපිනය ඇතුළත් කරන්න. ලිපිනය ඇතුළත් කරන විට කොටස් කිරීම සඳහා කමා භාවිත කළ යුතුයි. පසුව ඔබගේ පරිපාලන දිස්ත්‍රික්කය තෝරගන්න. ස්ථාවර දුරකථනාංකය මීළඟට ඇතුළත් කරන්න. ඉහත ලිපිනේ ඔබ පදිංචි වී සිටින්නේ කවදා සිටද තෝරන්න. දැන් ඔබේ ජාතිය තෝරන්න. මීළඟට ඔබේ ආගම තෝරන්න. පුරවැසි භාවය පරම්පරාවෙන්ද යන වගත් තෝරන්න. ඔබව සම්බන්ධ කරගත හැකි ලිපිනය ඇතුළත් කරන්න. මේ ලිපිනෙහි යම් කිසි වෙනසක් සිදුවුණොත් ඒ බව තමන්ගේ අත්සන යෙදූ ලිපියකින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට දැනුම් දෙන්න. දැන් ඔබේ තැපැල් කේතයත් ඇතුළත් කරන්න. තැපැල් කේතය සොයා ගැනීම සඳහා ඔබට යම් ගැටලුවක් තිබෙනවා නම් මෙම දිගුව භාවිත කරන්න පුළුවන්. පසුව දෙමව්පියන්ගේ හෝ භාරකරුගේ තොරතුරු විමසන කොටුවේ ඔබගේ පියාගේ සම්පූර්ණ නම ඇතුළත් කරන්න. දැන් ඔබගේ මවගේ සම්පූර්ණ නම ඇතුළත් කරන්න. මේ දෙදෙනාම නොමැති නම් ඔබේ භාරකරුගේ නම ඇතුළත් කරන්න. සම්බන්ධ කරගත හැකි පුද්ගලයා පහතින් තෝරා ඔහුගේ හෝ ඇයගේ ලිපිනය ඇතුළත් කරන්න. එම සම්බන්ධ කරගත හැකි පුද්ගලයාගේ ස්ථාවර දුරකථනාංකය සහ ජංගම දුරකථනාංකයද ඇතුළත් කරන්න. දැන් සුරකින්න හා මීළඟ බොත්තම භාවිත කිරීමෙන් මේ ආකාරයෙන් පියවර 2කට පිවිසෙන්න පුළුවන්. මෙම පියවරේදී ඔබට අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ හා උසස් පෙළ ප්‍රතිඵල සම්බන්ධ තොරතුරු ඇතුළත් කිරීම සිදු කළ යුතු වෙනවා. මෙහිදී සාමාන්‍ය පෙළ වර්ග ලෙස ලෝකල් O level, පිරිවෙන් එක්සෑම් හා අද ලෙස ඔබට දිස්වෙනවා ඇති. ඔබ ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් පවත්වන ලද අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටියේ නම් මෙම කොටස පිරවිය යුතුයි.
පළමුව අපොස සාමාන්‍ය පෙළ වර්ගය මෙතනින් තෝරන්න. පසුව සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දුන් වර්ෂය තෝරන්න. සාමාන්‍ය පෙළ විභාගාංකය මෙම කොටුවේ ඇතුළත් කර එකතු කරන්න බොත්තම භාවිතයෙන් ඔබගේ දත්ත එකතු කරන්න. ඔබ විසින් ඇතුළත් කළ සාමාන්‍ය පෙළ විභාගාංකයට අදාළ ප්‍රතිඵල පහත පරිදි දිස්වේ. ඔබ එක්වරකට වඩා වැඩි වාර ගණනක් අපොස සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දී තිබේ නම් එම තොරතුරු පෙර පරිදිම ඇතුළත් කරන්න. එම ප්‍රතිඵල පිළිගන්නේ නම් ඉදිරියට යන්න. එසේ නොවන්නේ නම් වෙනස් කරමි යන්න ඇතුළත් කර වෙනස් කළ යුතු ප්‍රතිඵල ඔබට ඇතුළත් කරන්න පුළුවන්. මීට අමතරව ඔබ පිරිවෙන් විභාගය කර ඇත්නම් අපොස සාමාන්‍ය පෙළ වර්ගය ලෙස පිරිවෙන් එක්සෑම් යන්න තේරීම පමණක් ප්‍රමාණවත්. මෙහි සඳහන් වෙනත් එනම් උදාහරණයක් ලෙස කේම්බ්‍රිජ් O-level හෝ ලොන්ඩන් O-level හෝ වෙනත් විෂය නිර්දේශයක සාමාන්‍ය පෙළ විභාගයකට මුහුණ දී ඇත්නම් වෙනත් යන්න පමණක් පිරවීම ප්‍රමාණවත්. ඔබ අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටි පරිපාලන දිස්ත්‍රික්කය මේ අයුරින් ස්වයංක්‍රීයව පිරවී තිබෙනු ඔබට දකින්න පුළුවන්. ඊට පස්සේ ප්‍රවේශ නීති රීති අනුව විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සලකා බැලිය යුත්තේ කිනම් දිස්ත්‍රික්කයකින්ද යන වගත් තෝරාගත යුතුයි. පහත දැක්වෙන ආකාරයෙන් ඔබේ අපොස උසස් පෙළ විභාග ප්‍රතිඵල ස්වයංක්‍රීයව පිරවී තිබෙනු ඔබට දකින්න පුළුවන්. එම ප්‍රතිඵල පිළිගන්නේ නම් ඉදිරියට යන්න. එහෙම නොමැති නම් වෙනස් කරමි යන්න ඇතුළත් කර වෙනස් කළ යුතු ප්‍රතිඵල ඇතුළත් කරන්න පුළුවන්. ඔබ මීට පෙර වර්ෂයකදී සාමාන්‍ය පොදු පරීක්ෂණය සමත් වී ඇත්නම් එම තොරතුරුද ඇතුළත් කරන්න. ඔබ මීට පෙර වසරකදී අපොස උසස් පෙළ විභාගයට පෙනී සිට ඇත්නම් එම තොරතුරුද ඇතුළත් කරන්න. එහිදී මුලින්ම වර්ෂය තෝරන්න. විභාගාංකය ඇතුළත් කර එකතු කරන්න බොත්තම භාවිත කර ප්‍රතිඵල ඇතුළත් කරන්න. එවිට ඔබේ පසුගිය උසස් පෙළ විභාග ප්‍රතිඵල තිරේ දකින්න පුළුවන්. විභාගයට පෙනී සිටි වාර අතර කඩවීමක් සිදුවී ඇත්නම් එම හේතුවත් මෙහි සඳහන් කරන්න. සාමාන්‍ය පෙළ සමත්ව එළඹෙන පළමු අවස්ථාවේදී උසස් පෙළ විභාගයට පෙනී නොසිටියේ නම් එයට හේතුව මෙම කොටුවේ සඳහන් කරන්න. එහෙත් මෙම කොටස් දෙක පිරවීම අත්‍යවශ්‍ය වන්නේ නැහැ. මේ සියලු දත්ත ඇතුළත් කිරීමෙන් පසුව සුරකින්න හා මීළඟ බොත්තම භාවිතයෙන් ඔබට පියවර 3 දකින්න පුළුවන්. මෙම පියවරේදී ඔබ විසින් ඔබේ පාසලේ තොරතුරු පිළිබඳව ඇතුළත් කළ යුතුයි. ඔබ පාසල් අපේක්ෂකයෙකු නම් ඔබගේ තිරේ මෙලෙස දිස්වනු ඇතැයි. මෙහිදී ඔබගේ පාසලේ නම හා පාසලේ පරිපාලන දිස්ත්‍රික්කය ස්වයංක්‍රීයව පිරවී තිබෙනු ඔබට දකින්න පුළුවන්. පසුව ඔබගේ පාසලේ දුරකථන අංකය ඇතුළත් කරන්න. දැන් ඔබ පාසලට ඇතුළත් වූ දිනය ඇතුළත් කරන්න. මෙහි දක්වා ඇති දිනයට පසු දිනයකදී ඉහත පාසලට ඇතුළත් වුණේ නම් ඊට පෙර වර්ෂ 5ක කාලය තුළ ඔබ ඉගෙනුම ලැබූ එක් පාසල් පිළිබඳ විස්තර ඇතුළත් කරන්න. ඒ සඳහා පළමුව පාසල අයිති දිස්ත්‍රික්කය තෝරන්න. දැන් පාසලේ නම තෝරන්න. එම පාසලට ඇතුළත් වූ දිනය හා ඉවත් වූ දිනය තෝරා එකතු කිරීමේ බොත්තම භාවිත කර දත්ත එකතු කරන්න. එම දත්තයන් මේ ආකාරයෙන් තිරේ දකින්න පුළුවන්.
පසු අනෙකුත් තොරතුරු යටතේ විශ්වවිද්‍යාල ප්‍රවේශාත්පොතෙහි 1.7 කොටසේ සඳහන් ආයතනයක අභ්‍යන්තර ශිෂ්‍යයෙකු වශයෙන් කවර අවස්ථාවක හෝ ඔබ ලියාපදිංචි වී සිටියේද සිටීද. එසේ සිටිනහු සිටියේ නම් ඔවුද නැද්ද යන්න තෝරන්න. ඔබ ප්‍රථම උපාධි පාඨමාලාවක් හැදැරීම සඳහා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය මාර්ගයෙන් විදේශ ශිෂ්‍යත්වයක් කවර අවස්ථාවකදී හෝ ලබාගෙන තිබේද යන්න තිරේ දකින්න පුළුවන්. එසේ ලබාගෙන තිබේ නම් ඔවුද, එසේ නොමැති නම් නැතද යන්න දක්වන්න. පසුව සුරකින්න සහ මීළඟ බොත්තම භාවිත කර පියවර 4ට පිවිසෙන්න පුළුවන්. පෞද්ගලික අයදුම්කරු. ඔබ පෞද්ගලික අපේක්ෂකයෙකු නම් ඔබගේ තිරය මේ ආකාරයෙන් දිස්වනු ඇත. මෙහි දක්වා ඇති කාලසීමාවට අදාළව ඔබ අධ්‍යාපනය ලැබූ පාසල් පිළිබඳ තොරතුරු ඇතුළත් කරන්න. පළමුවෙන්ම පාසල අයිති දිස්ත්‍රික්කය තෝරන්න. පාසලේ නම තෝරන්න. එම පාසලට ඇතුළත් වූ දිනය හා ඉවත් වූ දිනය තෝරා එකතු කිරීමේ බොත්තම භාවිත කර දත්ත එකතු කරන්න. එම දත්තයන් මෙලෙස තිරේ දිස්වනු ඇත. පසු අනෙකුත් තොරතුරු යටතේ විශ්වවිද්‍යාල ප්‍රවේශාත්පොතෙහි 1.7 කොටසේ සඳහන් ආයතනයක අභ්‍යන්තර ශිෂ්‍යයෙකු වශයෙන් කවර අවස්ථාවක හෝ ඔබ ලියාපදිංචි වී සිටියේද සිටීද. එසේ සිටිනහු සිටියේ නම් ඔවුද නැද්ද යන්න තෝරන්න. ඔබ ප්‍රථම උපාධි පාඨමාලාවක් හැදැරීම සඳහා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය මාර්ගයෙන් විදේශ ශිෂ්‍යත්වයක් කවර අවස්ථාවකදී හෝ ලබාගෙන තිබේද යන්න තිරේ දකින්න පුළුවන්. එසේ ලබාගෙන තිබේ නම් ඔවුද, එසේ නොමැති නම් නැතද යන්න දක්වන්න. පසුව සුරකින්න සහ මීළඟ බොත්තම භාවිත කර පියවර 4ට පිවිසෙන්න පුළුවන්. දැන් ඔබට අවස්ථාව තියෙනවා ඔබ කැමති පාඨමාලාව තෝරගන්න. හැබැයි මෙතනදී අනිවාර්යයෙන්ම ඔබ සැලකිලිමත් වෙන්න ඕන අනුගමනය කරන්න ඕන පියවර කීපයක් තියෙනවා. අංක 1 තමයි ඔබ කැමති විශ්වවිද්‍යාලය සහ ඊට අදාළ පාඨමාලාවට අදාළව වෙනම යුනිකෝඩ්ස් මෙහි සටහන් වෙනවා. එතකොට ඔබ මේ යුනිකෝඩ්ස් වෙනම කියවා බැලීමේදී ඔබ කැමති උසස් අධ්‍යාපන ආයතනය ඊට අදාළ පාඨමාලාව ඒ යුනිකෝඩ් එක සටහන් කිරීමේදී ඔබේ කැමැත්ත අනුපිළිවෙල අනුව සටහන් කරගෙන යන්න අමතක කරන්න එපා. එහෙම වුණොත් ඔබට බොහොම පහසුයි. ඊළඟට ඔබ මේ යුනිකෝඩ්ස් හරියටම ඔබේ කැමැත්ත අනුපිළිවෙල අනුව සටහන් කරලා ඒ අයදුම් පත්‍රය පුරවලා අවසානයේදී ඔබ ලබා ගන්න ඕනේ වෙනම print out එකක්. එහෙම නැත්නම් පිටපතක්. මේ පිටපත ලබා ගත්තාම ඔබට දකින්න පුළුවන් වෙයි සමහර ඔබ තෝරගත්තේ යුනිකෝඩ්ස් ඉස්සරහින් @ හෝ # කියන කේතයන් වෙනම සටහන් වෙලා තියෙනවා. මේකටත් විශේෂ හේතුවක් තියෙනවා. එනිසා අනිවාර්යෙන්ම ඔබ පිටපත අතට ගත්තට පස්සේ හොඳින් ඔබේ යුනිකෝඩ් ඉදිරියේ මොනවද සටහන් වෙලා තියෙන්නේ කියලා කියවලා බලන්න. අංක 1. hashtag එකක් තියෙනවා නම් ඔබ මෙන්න මේ ගැන සැලකිලිමත් වෙන්න. hashtag එකක් තියෙන ප්‍රධානම හේතුව තමයි ඔබ ඒ අයදුම් කරලා තියෙන උසස් අධ්‍යාපන ආයතනයේ ඒ අදාළ පාඨමාලාවට අදාළව වෙනම යෝග්‍යතා පරීක්ෂණයක් හරි එහෙම නැත්නම් ප්‍රායෝගික පරීක්ෂණයක් හරි ඔවුන් පවත්වන්න තීරණය කරලා තියෙනවා. ඉතින් ඒ වෙනුවෙනුත් ඔබ වෙනම අයදුම් කිරීමක් කළ යුතු වෙනවා. හැබැයි මේ අයදුම් කිරීම අනිවාර්යයෙන්ම ඔබට කරන්න ලැබෙන්නේ තවත් දිනයකදී. එහෙම නැත්නම් ඒ අදාළ උසස් අධ්‍යාපන ආයතනයෙන් වෙනම පුවත්පත් වලින් දැන්වීමක් දමනවා ඔබට කොහොමද මේ අයදුම් කිරීම කරන්න ඕනි කියලා. ඒ දිනයන් කවද්ද අවසන් වෙන දිනයන් මේ හැම දෙයක්ම පැහැදිලිව මේ පුවත්පත්වල සටහන් කරලා තියෙනවා. ඉතින් ඔබ එතකොට මේ ප්‍රධාන අයදුම්පත යොමු කිරීමෙන් අනතුරුව ඒ ගැන අවධානයෙන් ඉඳීම අනිවාර්යෙන් කළ යුතු දෙයක්. හැබැයි යම් හේකින් මේ දිනයන් පිළිබඳ මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් ඔබට ඒ අදාළ උසස් අධ්‍යාපන ආයතනයේ ලේකකාධිකාරීවරයාට කතා කරලා වැඩි විස්තර දැනගැනීමේ අවස්ථාව තියෙනවා.
ඊළඟට ඔබට දකින්න පුළුවන් වෙයි ඔබේ සමහර යුනිකෝඩ් ඉදිරියෙන් ඇට් කියන සලකුණ තියෙනවා. මේ ඇට් කියන සලකුණ ඇත්තටම අදහස් කරන්නේ ඔබ අයදුම් කරලා තියෙන යම් පාඨමාලාවක් තියෙනවා නම් මේ පාඨමාලාවට අදාළව ඒ අදාළ උසස් අධ්‍යාපන ආයතනයෙන් විමසීමක් කරනවා ඔබ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේදී ලබා තියෙන සාමාර්ථයන් මොනවද කියලා. එතකොට ඔබ කරන්න ඕනේ බලයලත් නිලධාරියෙක් මගින් නිවැරදිව මේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ඔබේ ප්‍රතිඵල සටහනේ ඡායා පිටපතක් සහතික කරලා ඔබ මේ සමග අමුණා එවන එක. පියවර 4 ඔබ විසින් උසස් පෙළ විභාගයේදී පෙනී සිටි විෂයන්වලට අදාළව පාඨමාලා හා විශ්වවිද්‍යාල ඔබගේ කැමැත්තේ අනුපිළිවෙලට අනුව එකතු කරගත යුතු වෙනවා. මෙහිදී තිරේ දකුණු පස ඉහළ පාඨමාලා සඳහා මඟ පෙන්වීම යන බොත්තම භාවිතයෙන් ඔබට පාඨමාලා පිළිබඳ වැඩිදුර තොරතුරු බලාගත හැකි වෙනවා. පළමුවෙන්ම අධ්‍යයන පාඨමාලාව යන මෙනුවෙන් පාඨමාලා තෝරා ගන්න. මෙහිදී ඔබට තෝරාගත හැකි වන්නේ උසස් පෙළ විභාගයේදී පෙනී සිටි විෂයන් 3ට අදාළව ඔබ සුදුසුකම් ලබන පාඨමාලා පමණක් බව මතක තබා ගන්න. පසුව විශ්වවිද්‍යාලයේ නම් යන මෙනුව භාවිතයෙන් එම පාඨමාලාව පැවැත්වෙන විශ්වවිද්‍යාල තෝරා එකතු කරන්න යන බොත්තම භාවිතයෙන් මෙලෙස එකතු කරගන්න පුළුවන්. මේ අයුරින් ඔබ කැමති සියලුම පාඨමාලා හා විශ්වවිද්‍යාල ඇතුළත් කරගත හැකි වෙනවා. එම පාඨමාලා හා විශ්වවිද්‍යාලයන්ගේ අනුපිළිවෙල වෙනස් කිරීමට අවශ්‍ය වුණොත් මෙම ඉහළ පහළ බොත්තම් භාවිත කරන්න පුළුවන්. කිසියම් පාඨමාලාවක් ඉවත් කිරීමට අවශ්‍ය නම් මෙම කතිර ලකුණු භාවිතයෙන් ඒවා ඉවත් කරගන්න පුළුවන්. මෙම තිරයේ පහත සඳහන් අනිකුත් තොරතුරු විමසන කොටුවේ සඳහන් ආකාරයට ඔබගේ උස අඩි 4යි අඟල් 10 හෝ ඊට වැඩි නම් ඕද නැතිනම් නැතද යන්න තේරිය යුතුයි. ඔබ කායික අශක්නුතාවයක් ඇති අපේක්ෂකයෙකු නම් ඔව් යන්න සඳහන් කළ යුතු අතර ප්‍රවේශක් පොතේ 6.1 කොටසේ සඳහන් අයුරින් ඔබ විසින් ඒ සඳහා වෙනම අයදුම්පත් අප වෙත යොමු කළ යුතු වෙනවා. ඔබට එසේ කායික අශක්නුතාවයක් නොමැති නම් නැත යන්න තෝරන්න. ඔබ අයදුම්පත පුරවන ලද්දේ මෙහි සඳහන් මධ්‍යස්ථානයන් වලින් නම් ඕ යන්න සඳහන් කර ඔබට අදාළ මධ්‍යස්ථානය තෝරගන්න. එසේ නොවේ නම් නැත යන්න තෝරන්න. මේ සියල්ල සම්පූර්ණ කළ පසු පෙන්වන්න යන බොත්තම භාවිත කර නැවතත් එක් පියවර යටතේ ඔබ විසින් ඇතුළත් කළ දත්තයන් පරීක්ෂා කර සංස්කරණය කළ හැකි. දැන් ඔබ දී ඇති උපදෙස් අනුව පියවර 4ම සම්පූර්ණ කරලා අවසන්. දැන් ඔබ සූදානම් වෙන්නේ මේ අයදුම් පත්‍රය යොමු කරන්න. එහෙම නැත්නම් සබ්මිට් කරන්න. හැබැයි ඊට කලින් මම ඔබට මතක් කරනවා තව පාරක් ඔතන තියෙනවා පෙන්වන්න කියලා වෙනම බොත්තමක්. අහපෝ යන්න පිටිපස්සට. ගිහිල්ලා බලන්න ඔබ හරියටම නිවැරදිව ඔබට ඇතුළත් කරන්න තියෙන දත්තයන් හරියටම ඇතුළත් කරලා තියෙනවද කියලා. පස්සේ පස්තවෙන්න බෑ. මොකද සබ්මිට් කළාට පස්සේ ආයි කිසිම වෙනසක් ඔබට කරන්න බෑ.
එහෙනම් දැන් අපි සබ්මිට් කරමු. පියවර 4ම නිවැරදි නම් යොමු කිරීම බොත්තම භාවිත කිරීමෙන් පසු දිස්වන කොටුවේ ඔබේ උසස් පෙළ විභාගාංකය ඇතුළත් කර යොමු කිරීම බොත්තම භාවිත කරන්න. එවිට තිරයෙහි අයදුම්පත බැලීමට මෙතන ක්ලික් කරන්න ලෙස පණිවිඩයක් දකින්න පුළුවන්. එම දිගුව ක්ලික් කිරීමෙන් පසු ඔබට සම්පූර්ණ අයදුම්පත දිස්වේවි. මෙම PDF ආකෘතිය ඔබට ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනයට යොමු වී ඇති ඊමේල් පණිවිඩයෙන්ද භාගත කර ගැනීම කරගන්න පුළුවන්. ඔබ අන්තර්ජාලය ඔස්සේ සම්පූර්ණ කරපු අයදුම් පත්‍රය දැන් සබ්මිට් කරලා අවසන්. හිතන්නේ ප්‍රමාණවත් කියලාද? නෑ. ඔබ අනිවාර්යෙන්ම මේ අන්තර්ජාලය ඔස්සේ සම්පූර්ණ කරලා සබ්මිට් කරපු අයදුම් පත්‍රය මුද්‍රිත පිටපතක් විදිහටත් ලබා ගත යුතු වෙනවා. ඒ ලබා ගන්න මුද්‍රිත පිටපත නිවැරදිව අත්සන් තබලා තැපැල් මගින් එවීමත් අනිවාර්යයි. මේක කොහොමද ලබා ගන්නේ? මේ ලබා ගන්න ඔබ බලන්න උතන තියෙනවා මුද්‍රණය කියලා වෙනම බොත්තමක්. මේ ප්‍රෙස් කරාට පස්සේ ඔබට ලබා ගන්න පුළුවන් මුද්‍රිත පිටපත. ඒ වගේම PDF එකක් විදිහට ඔබේ ඊමේල් එකටත් වෙනම පිටපතක් යොමු කිරීම සිද්ධ වෙනවා. ඔබට අවශ්‍ය නම් එවලේම එය ලබා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබේ ඊමේල් එකට ගිහිල්ලා ඔබට PDF එක මුද්‍රණයක් විදිහට ලබා ගන්නත් පුළුවන්. ඉතින් මේ මුද්‍රිත පිටපත ලබා ගනිද්දිත් ඔබ සැලකිලිමත් වෙන්න ඕන දෙයක් තියෙනවා. ඒ තමයි ඔබ අනිවාර්යෙන්ම ලේසර් ප්‍රින්ටර් එකක් ආධාර කරගෙන තමයි මේ මුද්‍රිත පිටපත ලබා ගන්න ඕනේ. ඒ වගේම මුද්‍රිත පිටපත ලබා ගත්තට පස්සේ ඔබ නිවැරදිව අත්සන් තබනවා වෙනුවට යම් හේකින් මේ මුද්‍රිත පිටපතේ යම් යම් වෙනස් කිරීම, එකතු කිරීම, එහෙම නැත්නම් යම් යම් විකෘතිතා මේ දේවල් තිබුණොත් ඔබේ අයදුම් පත්‍රය ප්‍රතික්ෂේප වීමට තියෙන ඉඩකඩ වැඩි. 100%යි කිව්වොත් මං හිතන්නේ නිවැරදි. ඒ වගේම තමයි ඔබට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ අවස්ථාවක් තියෙනවා. ඒ නිසා හරියටම ඔබේ පිටපත නිවැරදිව ලබාගෙන ඒ මුද්‍රිත පිටපතට නිවැරදිව අත්සන් තබලා තැපැල් මගින් එවීම ඔබ විසින් කළ යුතුයි. ඔබ දැන් මුද්‍රණය කරලා ඔබේ අයදුම් පත්‍රය ලබා ගන්නවනේ. එහෙම ලබා ගන්න මුද්‍රිත අයදුම් පත්‍රය තැපැල් මගින් එවන්න කලින් ඔබ තවත් දෙයක් තියෙනවා අනිවාර්යෙන්ම සැලකිලිමත් වෙන්න ඕන. ඒ තමයි ඔබේ මුද්‍රිත අයදුම් පත්‍රයේ අවසානයේ ඔබට හොයාගන්න පුළුවන් වෙයි වෙනම බාකෝඩ් සහිත වෙනම පිටුවක් තියෙනවා. ඒ කියන්නේ ස්වයංක්‍රීයව කියවා බලන්න පුළුවන් බාකෝඩ් සහිත වෙනම පිටුවක් තියෙනවා. මේ බාකෝඩ්ස් ඔබ එකින් එක කපා ඉවත් කරගන්න. ඊළඟට ඔබ බලන්න ඔබේ අයදුම් පත්‍රයේ සමග වෙන වෙනම ඇමුණුම් තිබෙනවා. මේ ඇමුණුම් වල දෙපැත්තෙහිම දකුණු පස කෙළවරේ මේ බාකෝඩ් වෙන වෙනම අලවා ඔබ සකස් කරගත යුතුයි. ඊට පස්සේ තමයි ඔබ තැපැල් මගින් මේ අයදුම් පත්‍රය යොමු කිරීම සිදු කරන්න ඕනේ. හැබැයි මතක තියාගන්න ඔබ මේ බාකෝඩ් එක වෙනත් කෙනෙකුගේ බාකෝඩ් එකක් එක්ක පටලවා ඇලවීමක් කරලා තියෙනවා නම් එයත් ඔබේ අයදුම් පත්‍රය ප්‍රතික්ෂේප වීමට එක් හේතුවක් බවට පත් වෙනවා. ඒ නිසා කල්පනාවෙන් ඔබට හිමි දේ ඔබ විසින්ම හරියටම සම්පූර්ණ කරගන්න. ඔබ පාසල් අයදුම් කරුවෙක් නම් ඔබේ විදුහල්පතිවරයා හෝ විදුහල්පතිනිය විසින් මේ අයදුම් පත්‍රය සහතික කිරීම කරන්න ඕනේ. ඒ වගේම ඔබ පාසලට ඇතුළත් වුණු දිනයත් නිවැරදිව සටහන් වෙලා තියෙන්න ඕනේ. යම් හේකින් යම් වෙනසක් හෝ සිද්ධ වෙලා තිබෙනවා නම් ඔබේ විදුහල්පතිවරයාට හෝ විදුහල්පතිනියට පුළුවන් එය නිවැරදි කරලා ඒ ඉදිරියෙන් නිල මුද්‍රාව සහ අත්සන සහිතව එය යලිත් සහතික කිරීමට. ඔබ පෞද්ගලික අයදුම් කරුවෙක් නම් බලන්න ඔබේ අයදුම් පත්‍රයේ 7 වෙනි කොටස. මේ 7 වෙනි කොටසට ගිහිල්ලා සාමදාන විනිශ්චයකාරවරයෙක් හෝ දිරුම් කොමසාරිස්වරයෙක් මගින් නිවැරදිව නිල මුද්‍රාව සහිතව සහතික කරවා ගැනීම ඔබ කළ යුතුයි. ඊට පස්සේ ඔබ පාසල හැරයාමේ සහතිකයේ මුල් පිටපත හෝ එහෙම නැත්නම් ශිෂ්‍ය කාර්යදර්ශනයේ මුල් පිටපත, ග්‍රාම නිලධාරී සහතිකයේ මුල් පිටපත මේ සමග එවීම කළ යුතුයි. හැබැයි ඔබ මේ සහතිකවල මුල් පිටපත් එවන්න අපොහසත් වෙනවා නම් ඔබේ අයදුම් පත්‍රය ප්‍රතික්ෂේප වීමට ඒක තවත් හේතුවක් බවට පත් වෙනවා. ඔබ ඔබේ අයදුම් පත්‍රය තැපැල් කරන්න කලින් ඔබ අනුගමනය කරන්න ඕන විශේෂම දෙයක් තියෙනවා. බලන්න ඔබේ අයදුම් පත්‍රයේ 6 වෙනි කොටස අයදුම්කරුගේ ප්‍රකාශය ඇති. හොඳින් මේක කියවන්න. ඊට පස්සේ දිනය සහ අත්සන යොදන්න. ඔබ දන්නවනේ අනිවාර්යෙන්ම નિયમિત දිනයක් තියෙනවා. ඒ දින හෝ ඊට පෙර ඔබ ඔබේ අයදුම් පත්‍රය යොමු කිරීමත් කරන්න ඕනේ. ඒ වගේම මේ අයදුම් පත්‍රයට දිනය සහ අත්සන යෙදුවට පස්සේ
A4 size වෙනම ලියුම් කවරයක් අරගෙන ඒ තුළට බහලන්න. ඊට පස්සේ ලියාපදිංචි තැපෑලෙන් තමයි ඔබ මෙය එවීම කළ යුත්තේ. ඒ වගේම ඔබට යම් හේකින් අභ්‍යාචනයක් ඉදිරිපත් කිරීමට තියෙනවා නම් ඔබ විශේෂ බාහිර කුසලතා සහිත පුද්ගලයෙක් නම් එහෙමත් නැත්නම් ඔබ විශේෂ අවශ්‍යතා සහිත කෙනෙක් නම් ඔබට ඒ වෙනුවනුත් අයදුම් කිරීමේ අවස්ථාව තියෙනවා. හැබැයි ඔබ වෙන වෙනම මේ අයදුම් කිරීම කළ යුතුයි. ඒ වෙනුවෙන් ඔබ කළ යුත්තේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින් නිකුත් කරලා තියෙන ප්‍රවේශ අත්පොත භාවිත කිරීම. මේ ප්‍රවේශ අත්පොතේ බොහොම පැහැදිලිව ඊට අදාළ අයදුම් පත්‍ර වෙන වෙනම මුද්‍රණය කර තිබෙනවා. ඔබ මේ අයදුම් පත්‍රය සම්පූර්ණ කරද්දී සැලකිලිමත් වෙන්න ඕන තව කාරණා කීපයක් තියෙනවා. ඒ තමයි ඔබ මේ අයදුම් පත්‍රය සම්පූර්ණ කරද්දී විවිධ පාර්ශවයන් හොයාගෙන ගිහිල්ලා ඒ ගැන තොරතුරු විමසලා ඔබ අතරමං වෙන්න ඕනේ නෑනේ. හැබැයි ඔබට නිවැරදිව තොරතුරු දැනගෙන මේ අයදුම් පත්‍රය සම්පූර්ණ කරන්න පුළුවන් අවස්ථාවනුත් මේ වෙනකොට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විවෘත කරලා තියෙනවා. ඒ තමයි 19 රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය අමතලා ඔබට වැඩිදුර තොරතුරු දැනගන්න පුළුවන්. එහෙම නැත්නම් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින් ඔබට ලබා දෙනවා මෙන්න මේ තිරේ දිස්වන දුරකථන අංක. මේ දුරකථන අංක වලට ඔබට කතා කරලා ඒ අදාළ නිලධාරියෙක් හා සම්බන්ධ වෙලා ඔබට තොරතුරු දැනගන්න පුළුවන්. එහෙමත් නැත්නම් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින් නිකුත් කරන ප්‍රවේශ අත්පොත විශ්වවිද්‍යාල සඳහා ප්‍රවේශ අත්පොත ඔබට හොඳින් කියවා බැලීම කළ හැකි වෙනවා. මම නම් කියන්නේ මේ ප්‍රවේශ අත්පොත ඔබ අරගෙන හොඳින් කියවන්න. මුලින් ඉඳන් අගට කියවද්දී ඔබට හොඳින්ම තේරෙයි ඔබ ඇත්තටම කරන්න ඕනේ මොකද්ද කියලා. ඊට පස්සේ ඔබට බොහොම පැහැදිලිව මීට අදාළ උපදෙස් අනුගමනය කිරීමේ අවස්ථාව ලැබෙනවා. ඔබ ඔබේ තොරතුරු නිවැරදිව ඇතුළත් කරලා ඊට පස්සේ අයදුම් පත්‍රය සබ්මිට් කරලා ලියාපදිංචි තැපෑලෙන් යවුවටත් පස්සේ ඔබට නිකමට හරි හිතුනොත් ඔබ අයදුම් කරපු පාඨමාලාවක යම් හෝ වෙනසක් කරගන්න. ඔන්න ඒ වෙනුවෙන් එකම එක අවස්ථාවක් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින් ඔබට ලබා දෙනවා. මෙන්න මෙහෙමයි ඔබ ඒ දේ කරන්න ඕනේ. ඔබට ඔබේ අයදුම් පත්‍රය යොමු කරන්න අවසාන දිනයක් ලැබෙනවනේ. මේ අවසාන දිනේ ඉඳලා දින 30ක කාලයක් ඔබට ඒ වෙනුවෙන් අවස්ථාව ලැබෙනවා. එතකොට ඔබ www.ugc.ac.lk කියන වෙබ් අඩවියට පිවිසලා ඔබට වෙනස් කිරීමට අවශ්‍ය පාඨමාලාව වෙනස් කිරීමට ඔබට අවස්ථාව උදා කරගන්න පුළුවන්. ඒ තමයි ඔබට ලැබෙන අන්තිම අවස්ථාව. එනිසා වැඩිදුර තොරතුරු බොහොම පැහැදිලිව හරියට නිවැරදිව දැනගන්න ප්‍රවේශ අත්පොත අනුගමනය කරන්න. ඉතින් ඔබ අලුත් කඩේමක් නෙමේ පහු කරන්නේ. අලුත් තැනකට යන්නේ. ඔබට අලුත් දොරක් විවර කරගන්නේ. මේ යන ගමන බොහොම සාර්ථකව යන්න නම් ඔබ පටන් ගන්න තැන හරියටම අඩිය තියනකොට අඩිය තියන්න ඕනේ. ඒ වෙනුවෙන් තමයි අපි විශ්වවිද්‍යාල වෙනුවෙන් ප්‍රවේශ වීමට අවශ්‍ය කරන මේ නිවැරදි උපදෙස් මාලාව ඔබට ලබා දුන්නේ. ඉතින් මේ දේවල් හරියටම අනුගමනය කරන්න, මේ උපදෙස් හරියට පිළිපදින්න, ඔබ යන ගමන නිවැරදිව යන්න ඔබට ශක්තිය ධෛර්ය ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු.